උතුරු මැද පළාතේ උප ප්‍රධාන සංඝනායක මාගේ ගුරු දේවෝත්තම නායක මාහිපාණන් වහන්සේගෙන් අවසරයි අද ආශිර්වාද පූජාව සඳහා වැඩමවා වැඩ සිටින කාව්‍ය විශාරද ශාස්ත්‍රවේදී නිමුලාගල ධම්මකුසල ගරු කටයුතු අපේ හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන කරගෙන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි මේ මහා පින්කම සඳහා මේ අවස්ථාවට සම්බන්ධ වෙන ආදරණීය දෙමව්පියනි දූ දරුවනි ප්‍රදේශවාසී කාරුණික පින්වතුනි පින්වතියනි මගේ අරමුණ අදහස මේ පින්කම කුමක් සඳහා සිද්ධ කරනවාද කියන කාරණාව පැහැදිලි කිරීමයි ඔබට මතක ඇති යුද්ධ ඉවර වෙලා රට පුරාම යුද්ධයේ තියෙන අතරතුරත් රණවිරුවන් උදෙසා අපේ සියලුම ජනතාව බෞද්ධ ජනතාව ආශිර්වාද පින්කම් පැවැත්තුවා. ඉතින් අපිත් ඒ කාලේ තමයි මේ පින්කම ආරම්භ කරන්නට යෙදුනේ. අපට වර්ෂ ගාණක් මේ කටයුත්ත කරගන්නට බැරි වුණා. නමුත් අපි හැමදෙනාම මේ වර්ෂය තුල කල්පනා කරා රටදෑ වෙනුවෙන් දීපුදු රණවිරුවන්ට පින් දෙන්න. ඒ වගේම ජීවත් වෙලා ඉන්න හැමදෙනාටම ආශිර්වාද කරන්න සහ සියලු දෙනාටම ආශිර්වාදයේ සලසා දීමත් ප්‍රධාන අරමුණක් හැටියට තබාගෙන දූ දරුවන්ට මේ කංචුක පූජාව පැවැත්වීම අෂ්ටපානාදී ගිලම්පස බෙහෙසජ්ජ දානයක් හරියට කොහොමද බුදුරජාණන් වහන්සේට සකසලා ගෞරවයෙන් පූජා කරන්නේ කොහොමද කියන එකේ සියලු චාරිත්‍ර වාරිත්‍ර මේ වැඩසටහනක් විදියට දරුවන්ට පුරුදු කරන්න කියන මේ කාරණාවත් පදනම් කරගෙන තමයි අපි මේ මහා පින්කම මේ අවුරුද්ද තුල සංවිධානය කරගන්නට යෙදුනේ. ඒ නිසා අපේ අරමුණ ඕකයි. රටදෑ වෙනුවෙන් දීපුදු රණවිරුවන්ට පින් පැමිණවීම ජීවත් වෙන සියලු දෙනාටම ආශිර්වාදේ ලබා දීම සියලුම ලෝවැසි රටවාසී හැම දෙනාටම ආශිර්වාද කිරීම සේම දූ දරුවන්ට මේ නිර්මාණශීලී කටයුත්තක් මහා පින්කමක් බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් කරන්නේ කොහොමද කියන එක දරුවන්ගේ මට්ටමින් අවබෝධ කරවීම කියන කාරණා දෙක පදනම් කරගෙන තමයි අපි මේ මහා පින්කම සූදානම් කරගත්තේ. ඒ නිසා හැම දෙනාටම අපි ආශිර්වාද කරනවා මේ සියලු දෙනාටම මේ කටයුත්ත අවසන් වන තුරම රැඳී සිටින්න. ඊටාම අපේ අරමුණ හොඳින් නිමා කරගන්නට මේ කටයුත්ත සාර්ථක කරගන්නට වාසනාව ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාවක් සිද්ධ කරනවා. මේ පින්කමේ අරමුණ පැහැදිලි කිරීම මෙතකින් අවසන් වෙනවා. ඉදිරි වැඩ කටයුතු සඳහා සූදානම් වෙන්න කියලා හැම දිනාටම මතක් කරනවා. තෙරුවන් සරණයි.